මම්ස්ටච් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔයාලද මේ එකතු වෙලා ඉන්නේ මම කොණ්ඩකඩු හදලා දෙන්න කියලා දෙන වීඩියෝ සීරීස් එකේ 6 වෙනි වීඩියෝ ටියුටෝරියල් එකත් එක්ක. අද මම මේ වීඩියෝ එකනොත් ඔයාලට ලස්සන පුංචි කොණ්ඩකඩු දෙකක් හදන්න කියලා දෙනවා. මේ තමයි පළවෙනි කොණ්ඩකට්ට. එතකොට මෙන්න මේක තමයි දෙවෙනි කොණ්ඩකට්ට. චූටි බබෙක්ගේ ඔළුවකට මේ කොණ්ඩකඩු දෙක ගොඩාක් ලස්සනට මැච් වෙනවා. ඉතින් මම අද මේ වීඩියෝ එකේ මෙන්න මේ කොණ්ඩකඩු දෙක හදන විදිහ තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි බලමුකෝ කොහොමද මේ කොණ්ඩකඩු දෙක හදාගන්නේ කියලා. මුලින්ම අපි බලමු මෙන්න මේ ලස්සන පුංචි කොණ්ඩකට්ට කොහොමද හදාගන්නේ කියලා. මේකට මම අරන් තියෙන්නේ සෙන්ටිමීටර් 2.5ක් පළල තියෙන රිබන් එකෙන් සෙන්ටිමීටර් 11 කෑල්ලකුයි සෙන්ටිමීටරේ පළල තියෙන රිබන් එකෙන් පොඩි කෑල්ලක් ඕන වෙනවා මේ මැදටයි කොණ්ඩකට්ට කවර් කරගන්න. ඒ වගේම ඇලිගේටර් ක්ලිප් එකක් ඕනේ, ලයිට් එකක් ඕනේ, ග්ලූ ගන් එකයි, කතුරයි, ඉදිකටු නූලුයි තමයි අපිට මේ කොණ්ඩකට්ට හදාගන්න ඕන වෙන්නේ. මුලින්ම කරන්න ඕනේ රිබන් එක අරගෙන මේ රිබන් එකේ දෙපැත්ත හොඳට පුච්ච ගන්න එක. ඊට පස්සේ රිබන් එක දෙකට නමලා රිබන් එකේ මැද්ද අපි පොඩ්ඩක් මාක් කරගන්න ඕනේ. මෙහෙම රිබන් එක මාක් කරගෙන ඉවර වෙලා මේක මැද්දට වඩා සෙන්ටිමීටර් භාගයක් විතර එහා පැත්තට වෙන්න නමා ගන්න ඕනේ. දෙපැත්තම මේ විදිහට නමා ගත්තට පස්සේ ඇලිගේටර් ක්ලිප්ස් වලින් අපි එහා මෙහා යන්නේ නැති වෙන විදිහට ඇලිගේටර් ක්ලිප් එකක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ අපි මැද්ද මාක් කරපු තැන දිගේ ඉස්සරහට මේක මහගෙන යනවා. මෙතෙන්දි මම චුට්ටක් රිබන් එකේ පළල අඩු නිසා චූටිවට තමා මේකේ නූල් ඇදගෙන තියෙන්නේ. මේ විදිහට නූල ඇදලා නූල තද කරගෙන රිබන් එක වටේට කීප පාරක් ඔතාගෙන අපි මේ බෝ එක හදා ගන්නවා. මේ තියෙන අපේ හදාගත්ත බෝ එක. ඊට පස්සේ මම දැන් මේ කරන්න යන්නේ අපේ කොණ්ඩකට්ට කවර් කරගන්න එක. මේ විදිහට කොණ්ඩකට්ට කවර් කරගෙන අපි මෙහෙම රිබන් එක කපාගෙන මේ කෙරවල කොණ්ඩකට්ටට අල්ලගන්නේ නැහැ. පුච්චගෙන ඉවර වෙලා අපි කොණ්ඩකට්ට හදලා ඉවර වුණාට පස්සේ තමයි වැඩිපුර තියෙන කෑල්ල කොණ්ඩකට්ටට අලව ගන්න ඕනේ. මේ විදිහට අතෙන් මේ රිබන් වැඩි කෑල්ල නමාගෙන කොණ්ඩකට්ට කෙරවලේ අපි හදාගත්ත බෝ එක මේ විදිහට අලව ගන්න ඕනේ. ඊට පස්සේ සෙන්ටිමීටරයක් පළල රිබන් එක අරගෙන මෙන්න මේ නූල් පාර වැහෙන විදිහට අපි මේක කොණ්ඩකට්ටට තියලා අලව ගන්න එක තමයි කරන්නේ. මෙන්න මේ විදිහට අපි රිබන් එක කොණ්ඩකට්ටයි බෝ එකයි දෙක එකට එකතු වෙන විදිහට අලව ගන්න ඕනේ. දැන් අන්තිමට කරන්න තියෙන්නේ අපි ඉතුරු කරගත්ත රිබන් කෑල්ල අපේ කොණ්ඩකට්ටට අලව ගන්න එක. ඔන්න දැන් අපි අපේ කොණ්ඩකට්ට හදාගෙන ඉවරයි. ඊට පස්සේ ලස්සනට මේ විදිහට බෝ එක අපි අතින් හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපි කොණ්ඩකට්ට හදාගත්තාම ඒක අපිට පේන්න තියෙන්නේ. මං ඊළඟට කියලා දෙන්නම් ඔයාලට මෙන්න මේ කොණ්ඩකට්ට කොහොමද හදාගන්නේ කියලා. මේකට මං අරගෙන තියෙන සෙන්ටිමීටර් 1ක් පළල බ්‍රොස් ග්‍රේන් රිබන් එක. සෙන්ටිමීටර් 10න් කෑලි දෙකකුයි සෙන්ටිමීටර් 9න් කෑල්ලකුයි ඕනේ. ඒ වගේම ක්ලිප් එක කවර් කරගන්නත් පොඩි කෑල්ලක් අපිට මේකට ඕන වෙනවා. ඊට අමතරව ඇලිගේටර් ක්ලිප් එකයි, ලයිට් එකයි, කතුරයි, ග්ලූ ගන් එකයි තමයි අපිට මේක ඕන වෙන්නේ.
මුලින්ම කරන්න ඕනේ සුපුරුදු විදිහටම මේ රිබන් එකේ එජස් ටික අපි පුච්ච ගන්න එක. මේකෙත් මම ඉදිකට නූල් නෙමෙයි පාවිච්චි කරන්නේ බෝ එක හදන්න. ග්ලූ ගන් එකෙන්ම තමයි සම්පූර්ණයෙන්ම බෝ එක හදාගන්නේ. සෙන්ටිමීටර් 10 දිග එක රිබන් කෑල්ලක් අරගෙන මේ විදිහට මැද්ද ලකුණු කරගෙන ඒකට ග්ලූ ගන් එකෙන් චුට්ටක් තියලා මෙන්න මේ විදිහට රිබන් එක දෙකට නමලා බෝ එකක් වගේ එන ෂේප් එකක් එන විදිහට නමාගෙන අලව ගන්න ඕනේ. අනිත් සෙන්ටිමීටර් 10 කෑල්ලත් අරගෙන මම මේ විදිහටම නමා ගන්න තමයි දැන් මේ යන්නේ. මේකට ග්ලූ දාගන්නකොට ගොඩාක් ග්ලූ දාගන්න එපා. මේ විදිහට චුට්ටක් ග්ලූ එකෙන් දාලා අපි අලව ගන්න ඕනේ. මේ තියෙන්නේ මේ විදිහට තමයි අපි හදාගන්න ඕනේ. ඊට පස්සේ හදාගත්ත එක කොටසක මැද්දට මේ විදිහට ග්ලූ ටිකක් තියලා මේක ක්‍රොස් එකක් එන විදිහට ලස්සනට හදාගන්න ඕනේ. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් ඊට පස්සේ සෙන්ටිමීටර් 9 කෑල්ල අරගෙන මේක අපි මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදිහට පුංචි ගැටයක් දාගන්න එක තමයි කරන්න යන්නේ. මේ ගැටේ දාගන්නකොට ගැටේ එක පැත්තක තියෙන රිබන් කෑල්ල කොටටයි අනිත් පැත්තේ තියෙන රිබන් කෑල්ල දිගටයි මෙන්න මේ විදිහට එන්න ඔයගොල්ලොත් නමා ගන්න. ඊට පස්සේ මම දැන් යන්නේ ඇලිගේටර් ක්ලිප් එක කවර් කරගන්න එක කරන්න. ඒක නම් දැන් ඔයාලා ඔක්කොමලා වගේ දන්නවා කොහොමද ඇලිගේටර් ක්ලිප් එකක් කවර් කරගන්නේ කියලා. ඇලිගේටර් ක්ලිප් එක කවර් කරගන්නකොට අපි ඔයාලගේ සාමාන්‍යයෙන් තියෙන රිබන් කෑල්ල අරගෙන පාවිච්චි කරන්න. එතකොට අපිට ක්ලිප් එක හදලා ඉවර වෙලා වැඩි කොටස කපලා අයින් කරගන්න පුළුවන්. මේ විදිහට රිබන් එකෙන් ඇලිගේටර් ක්ලිප් එක කවර් කරගත්තාම අපේ රිබන් නාස්ති වෙන්නේ නැහැ. දැන් මේක අලවගෙන ඉවර වෙලා අපි මේ විදිහට මැද්දට බෝ එක තියලා අලවගෙන දැන් මේ අපි හදාගත්ත චූටි නොට් එක මෙන්න මෙහෙම මේකට තියලා අලව ගන්නවා. ඒ අලව ගන්නකටත් අලව ගන්න ඕනේ කොණ්ඩ කටු දෙකම එකම විදිහක් එන විදිහට. ඊට පස්සේ මුලින්ම අලවන්න ඕනේ අපි අර කොටට තිබ්බ කෑල්ල අලවගෙන දිග වැඩි පැත්ත අන්තිමට තමයි මේකට අලව ගන්න ඕනේ. එහෙම අලවගෙන ඉවර වෙලා මේ තියෙන චූටි වැඩි කෑල්ල කපලා අපට අයින් කරගෙන මේක පුච්ච ගන්න එක තමයි කරන්න ඕනේ. දැන් අන්තිමට කරන්න ඕනේ අපි වැඩිපුර කොණ්ඩ කට්ටේ අලවන්න නැතුව ඉතුරු කරගත්ත කෑල්ල කොණ්ඩ කට්ටට අලවගෙන කොණ්ඩ කට්ට ෆිනිෂ් කරගන්න එක. මෙන්න මේ විදිහට තමයි ඒ කොණ්ඩ කට්ට හැදුවහම එන්නේ. මේ වීඩියෝ එක බලන ගමන් මගේ channel එක subscribe කරන්න කියලා මගේ වීඩියෝ එක යාළුවොත් එක්ක share කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මේ තමයි අද මම ඔයාලට හදන්න කියලා දුන්න කොණ්ඩ කටු දෙක. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.